අම්මා බැනලා හිතර වදින්න නෑ වගේ නම් ඔය අතර හුවෙච්ච එකකින් ගහලා දාන්න. හැබැයි තාත්තා ගියාට පස්සේ ඊට ලේසීනේ ගහන්න බනින්න වෙන වැඩ නොකර හිටියානම්. අම්මා හරියට කතා කරන මාව ස්කුබියා ගන්න දාලානේ. මයන්ෝ. මං ඊයේ රෑ මෙලොල් ටික කපලා පැත්තකට කරා තාත්තේ. තාත්තා හාල් ටික කරලා මූණකට හොද ගන්න. මං ওই ටික යදලා ගන්නවා. පොඩි පුතේ. මං ඊයේ බල අම්මා මුණිච්ච ඉන්න ගියා. ඒ ගෙදරට? ඇයි හදිසි? මොනවා කරුවත් කොහේ හිටියත් ඒ උඹලා අම්මා වෙච්ච කොට දරුවන්ගේ කරුණු කාරණා එයි දැනගන්න ඕන. අම්බලා ලොකු අක්කගේ ඔක්කොම සන්තැසි දිගෑරියා. අනිත් එක මෙව තනියම විනදරා ගන්න මොකෝ මම්බල රෝස කැලෙන් අරන් ආවා. තාත්තා හේයද්දී රූපසිරි බාපත් හිටියද? ඔය හිටියේ. මොකුත් කිව්වේ නෑ? මොනවා කියන්නද? වෙච්ච දේවල් වලට උත් වක් කියන්න ඕනේ මට මොනවා කියන්නද? අනිත් එක පුතේ රතු හාල් තමයි පුතේ හයියේ. සුදුව කෑවට කෑවේ නෑ වගේ තමයි. කුමන්ත්‍රණ කොහේ ගියත් කුමන්ත්‍රණ. අනේ මන්දා මේ රට මේ විදිහට කොහොම කරන්නද කියලා. රතුහා මචං තාම නැහනේ. ඒකනේ. පුරුදු කාලසටහන හැටියට ඉතින් මේ බස් වලට පව කරන්න ඕන. ඒක පැයකට එකමාරට ඉස්සෙල්ලා. දිසා मैं गिल्ला कार कर दान अरे पलाया क्या අද නම් බඩු මිසින් වගේ එහෙම පාලා අයියා. මිසින් කිව්වේ? අපි වෙලාවට කලාවට පුරුදු දැනට බැස්සා. ඉතින් පුරුදු විදියට පුරුදු වාහනේ අද නම් ගියේ නෑ. සමහරවිට අද මිනිහා වෙන වාහනේ ගියාද දන්නේ නැහැ එහෙම පාලා අයියා. එමනම් ඉතින් ඔතන ස්කූබියවත් තියාගෙන ඌගේ ෆොටෝ එක හතර වටේ බෙදන්න නැතුව එහෙම සර්විස් සෙන්ටර් එකට එනවා. මොනවද ලොක්ක කියන්නේ?
ඔයාගේ පින්තූරේ වටා පිටාවට නොදී එක්කන් එන්නලු. දරුවෝ දැන් මේ වෙලාවට ගිහිල්ලා ඊයන් රාජකාරියට යන්නද? අද වැඩට යවෙන්නේ නෑ තාත්තේ. මේ ළඟදි ගත්ත ඇඳුම් වගේක් තියෙනවා මාරු කරන්න. ඒකත් කරගෙන ලොක්කකලා ඔෆිස් එකටත් ගිහිල්ලා මෙන්නම් තාත්තේ. තිරුවන් සරණයි. පත්තිනි මෑණියෝ බලා ගන්න ඕන. කතරගම දෙයි හාමුදුරන්ගේ පිට. තිරුවන් සරණයි. කතරගම දෙයි හාමුදුරන් බලා ගන්න. ඔය තොරම්බල් කරත්ත ගානට වැටිලා පාරක් ගානේ ඇවිදින්න නැතුව වැඩේ අහලා නම් ඉක්මනට ගෙදර එනවලා. මට කෝල් කරන්න. ඔයාට කිසිද ලොක්කක්ගේ? හම්බෙන් වගේ දෙක නතර වුණාද? නෑ. අද මම මේ කෝල් එක කැන්සල් කරන්න නවතුණා. ආයි නතර කරපු වෙලාවේ හම්බෙන් වගේ අපි දැක්කා. හරිනවා. එහෙම තමයි. මේ අද මොකද පරක් වෙලා? අද නංගි මායියනේ වැඩට නේ. වෙන පොඩි ගමනක්. හරි. යා මන්දන්න. ඔයා මේ අපිට ලිෆ්ට් එකක් දෙන්න හදන්නේ අපි කොහෙටද යන්නේ කියලා හරියට නොදැනනේ.
ඒකත් ඇත්තනේ. ඉස්සෙල්ලම ඔයා යන තැන කියන්නකෝ. එතකොට ඉතින් අපිට බැරි අය ඔයත් එක්ක ගිහිල්ලා මගින් බහින්න පුළුවන්ද බැරිද කියලා හිතන්න. ආයෙ මොකටද එහාට මෙහාට කර කර ඉන්නේ? ඕගොල්ලෝ යන්නේ කොහෙටද? මං යන්නේ ඊට වඩා පොඩ්ඩක් එහාට. හරිනේ? යා. ඒකත් එහෙමද? මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ අපේ තාත්තා ඒ මනුස්සයා ඕනවට වැඩිය අවිශ්වාස කරන එකයි අපේ ලොක්කක්ක ඒ මනුස්සයාව ඕනවට වැඩිය විශ්වාස කරන එකයි. මට නම් හිතෙන්නේ ඔයා ඔය කියන කතාවේ හැටියට ඕගොල්ලන්ගේ තාත්තා හරි කියලා. නෑ ඉතින්. ගමකින් ගමකට යනවා වගේද රටකින් රටකට යන එක. තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට අවංකව ආදරය කරන කොල්ලෙක් ඔහොම ගමනක් නොකිය යනවද? මතකද එක සැරයක් අශයෙන් බහරෙන් යන්න කියලා. මෙයා නිසා කීපාරක් නම් ඒ ගමන නවත්තන්න හැදුවද කියලා. එයා නම් ඉතින් ඕනම දෙයක් කරන්න ගියොත් too much අනේ. too much කියන්නේ එකක් ලෝචනා. අවංකකම කියන්නේ තව එකක්. පිරිමින්ගේ මනුස්සකම් මෝඩකම් හැටියට දාන කෙල්ලෝ අන්තිමටම නතර වෙන්නේ අමනුස්සය වගේ පිරිමින්ගෙන් පාඩම් ඉගෙනගෙන. අපෝයෝ. වගේ. හරි. දැන් මට මතකයි. වාසනාවට ඔයා හම්බුනේ. නැත්නම් පොඩ්ඩංගිටයි මටයි වෙන්නේ හතර අතේ රස්තියාදු වෙලා හිස් අතින් ගෙදර යන්න. කරේ උදව්වකට වඩා පිනක් හිමසර. අපි එහෙනම් එන්න. වැඩේ ඉක්මනට ඉවරනවා නම් මට ඉන්න උනත් පුළුවන්. අනේ තෑන්ක් යූ හිමසර. අපිට තව කොච්චරලා මෙතන ඉන්න වෙයිද දන්නේ නැහනේ. ඔයා එහෙනම් පරිස්සමට යන්න. යන්න.
හරියටම කියන්න බෑ මිස්ටර් වාසුදේව. කොකටත් මිස්ටර් වාසුදේව after 4 වගේ මට කෝල් එකක් දෙන්නකෝ බලන්න. මාත් මිස්ටර් ගණේගලට මතක් කරලා තියන්න. Okay, thank you. මට සුරාජ් මලගලව පොඩක් හම් වෙන්න පුළුවන්ද? සමීලවස්ස ලංකාවේ නෑනේ. දැන් කොච්චර දවසක් විතර වෙනවද එයායි ලංකාවෙන් ගිහිල්ලා? දැන් මාසෙකට විතර උඩදී. පල් හොරෙක් මං කිව්වේ අපේ තාත්තා ගිහලා ඒ මොනසෙ කිව්ව ඇත්තද නැත්තද කියලා හොයන්න බලන්න ගියාම මේ මොනසෙට මාව විතර නෙමෙයි මේ මොන රට මෙපා වෙන්නේ නැති. ගොඩාක් කට්ටිය